හිතලා බලන්න. ඔයාව කවුරු හරි කිඩ්නැප් කළොත් ඔයාට මොන වගේද හිතෙන්නේ? ඒකත් පිටසක්වල ජීවීන් පිරිසක් ඔයාව කිඩ්නැප් කළොත් ඔයාට කොහොම හිතෙයිද? ඉතින් තම්බ්නේල් එකේ තියෙන විදිහට අපි අද කතා කරන්නේ අන්න ඒ වගේ කතාවක්. එහෙනම් ලෑස්ති වෙන්න අද කතාව බලන්න. ඉතින් මේ සිද්ධිය වෙන්නේ 1975 නොවැම්බර් 5 වෙනිදා. ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ අපාචි සිටි ග්‍රීව්ස් ජාතික වනාන්තරයේදී තමයි මේ සිද්ධිය වෙන්නේ. ඉතින් ට්‍රැවිස් වෝල්ටන් කියන්නේ අවුරුදු 22ක තරුණයෙක්. ඔහුගේ ජොබ් එක වෙලා තිබ්බේ ගස් කපන එක. ඉතින් ඔහුගේ කණ්ඩායමේ ඉඳලා තියෙනවා 7 දෙනෙක්. මේ 7 දෙනාම එකට වැඩ කරලා දවස් ඉවර වෙලා වාහනයක නැගලා ගෙදර යන්න පිටත් වෙනවා. සාමාන්‍ය දවසක් සාමාන්‍ය රාත්‍රියක් වගේ තමයි පටන් ගන්නෙ. ඒත් මේ 7 දෙනාගෙන් කවුරුත් හිතුවේ නෑ මේ පටන් ගන්න යන්නේ ඔවුන්ගේ ජීවිතේ බියකරුම රාත්‍රිය කියලා. මේ කණ්ඩායම මෙහෙම ටික දුරක් යනකොට හදිස්සියෙම අහසේ ආලෝකයක් දකිනවා. ඒක නිකන් සාමාන්‍ය ලයිට් එකක් නෙමෙයි. දිලිසෙන පීරිසියක් වගේ අමුතු වස්තුවක් ගස්වලට උඩින් පාවෙමින් තියෙනවා මේගොල්ලෝ දකිනවා. ඉතින් මේ කණ්ඩායම බය වුණා මේ වස්තුව දැකලා. හැබැයි ට්‍රැවිස්ට මේක කුතුහලයක් ගෙන දෙන කාරණාවක් වුණා. ඒකින්ද ඌ ට්‍රක් එකෙන් බැහැලා මේ UFO එක ළඟට යනවා. ඉතින් ට්‍රැවිස් ළඟට ගිහින් බලනවා. එතකොට මේ UFO එක ඔහුගේ ළඟට එනවා. ඒත් එක්කම හදිස්සියෙම ඒ UFO එකෙන් නිල් කොළ පාට මික්ස් වෙච්ච බීම් එකක් පිට වෙලා ට්‍රැවිස්ට වදිනවා. ඊට පස්සේ ඔහුව සිහිය නැති වෙලා පිටිපස්සට වීසි වෙලා බිම වැටෙනවා. ඉතින් මේ කණ්ඩායමේ මෙහුත් එක්ක වැඩ කරපු කණ්ඩායමේ ප්‍රධානියා මයික් රොජර්ස් සහ අනික් අය මේ සිද්ධියට බය වෙලා ට්‍රක් එක ස්ටාර්ට් කරගෙන එතනින් පැනලා යනවා. හිතලා බලන්න ඔවුන්ගේ හිතේ මොනතරම් බයක් තියෙන්නේ නැද්ද කියලා. ටික වෙලාවකට පස්සේ මේ යානය අහසේ නොපෙනී යනවා. මේගොල්ලන්ට පේනවා. ඒත් එක්කම අර කණ්ඩායම ආපහු වෙනවා මේ ට්‍රැවිස්ව හොයන්න. හැබැයි මේ වෙද්දි ට්‍රැවිස් එතන නැහැ. ඔහු අතුරුදහන් වෙලා. ඉතින් ට්‍රැවිස් කොහෙද ගියේ? ඔහුට මොකද වුනේ කියලා හොයන්න මේ කණ්ඩායම ලෑස්ති වෙනවා. මේ කණ්ඩායම ඌව හොයන්න පටන් ගන්නවා. නමුත් ඔවුන්ට ට්‍රැවිස්ව හොයාගන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ කණ්ඩායම මේ බය හිතෙන සිද්ධිය පොලිසියට වාර්තා කරනවා. පොලිසියත් මේ කතාව මේගොල්ලෝ කිව්වට එකපාරට විශ්වාස කරන්නේ නැහැ. නිව්හෝ කවුන්ටි ෂෙරිෆ් මාලින් ගෙලෙස්පි සහ ඔහුගේ ඩෙපියුටි කෙනෙක් වෙච්ච කොප්ලන්, ඔෆිසර් එල්.සී. එලිසන්, ඩෙපියුටි ග්ලේන් ෆ්ලෙක් වගේ අය මේ මෙහෙයුමට එකතු වෙනවා. ඔවුන් මේ කණ්ඩායමට චෝදනා කරනවා මොවුන් මේ ට්‍රැවිස්ව මැරුවද කියලා. මොකද මේ UFO එකක් සම්බන්ධ වෙලා මේ කියපු කතාව එකපාරටම ඕන කෙනෙක්ට විශ්වාස කරන්න බැරි හින්දා මේ චෝදනාව මෙවුන්ට එල්ල වෙනවා. කොහොම හරි ඔවුන්ට සිද්ධ වෙනවා පොලිග්‍රාෆ් ටෙස්ට් වලට මුහුණ දෙන්න. ඔවුන් මේ කියන්නේ ඇත්තද බොරුද කියලා බලන්න. ජැක් මැකාති සහ සයි ගිල්සන් කියන පොලිග්‍රාෆ් එක්සැමිනර්ස්ලා තමයි මේ පරීක්ෂණය කරන්නේ. ඉතින් මේ පරීක්ෂණ වලින් ඔප්පු වෙනවා මේ කණ්ඩායමේ සියලුම දෙනා කියන්නේ ඇත්ත කියලා. මේ අතරතුරේ ට්‍රැවිස්ව හොයන මෙහෙයුම ක්‍රියාත්මක වෙනවා. ඒත් ට්‍රැවිස්ව මේගොල්ලන්ට හොයාගන්න බැරි වෙනවා. මේ පොලිසිය ඊට පස්සේ ෂෙරිෆ් ඩිපාර්ට්මන්ට් එක ගුවන් සහාය පවා ලබාගෙන සෙවීම් කටයුතු කරනවා. දවස් 5ක් විතර ගත වෙනවා. ඒත් කිසිම සලකුණක් මෙයාලට හොයාගන්න බැරි වෙනවා. ඉතින් දැන් තමයි කතාවේ හොඳම තැනට එන්නේ. ඉතින් නොවැම්බර් 10 වෙනිදා රෑ හේබර් නගරයේ ටෙලිෆෝන් බූත් එකකින් ට්‍රැවිස්ගේ ගෙදරට කෝල් එකක් එනවා. මේ කෝල් එක එන්නේ වෙන කාගෙන්වත් නෙමෙයි. ඔව් ඔයාලා හිතුවා හරි. ඒ ට්‍රැවිස්ගෙන්. ඉතින් බොහොම
මහන්සි ගතියකින් බයෙන් වගේ තමයි ට්‍රැවිස් ගෙදරට කතා කරන්නේ. ඔහු මේ විදිහට කෝල් කරලා තමන්ගේ සහෝදරයට කියනවා තමන්ට මේ වෙච්ච සිද්ධිය. ඊට පස්සේ ඔහුගේ සහෝදරයා ට්‍රැවිස්ව එක්කගෙන එනවා, ගෙදර එක්කගෙන එනවා. ඉතින් ට්‍රැවිස් මේ වෙද්දී ඉන්නේ බොහොම අසනීප ගතියකින්. ඔහුව කෙට්ටු වෙලා තිබුණා, බර අඩු වෙලා තිබුණා. ඒත් එක්කම ඇස් රතු වෙලා බොහොම ලොකු පීඩාවකින් තමයි ඔහු හිටියේ. ඉතින් අපි දැන් බලමු මේ ට්‍රැවිස් මේ අත්දැකීම කොහොමද විස්තර කළේ කියලා. ඉතින් ට්‍රැවිස් කියන ඔහුට මේ එල්ල වෙච්ච බීම් එකෙන් පස්සේ ඔහු අවදි වුණේ UFO එක ඇතුලේ මේසයක් උඩ කියලා. ඔහු ළඟ කුඩා ජීවීන් 3 දෙනෙක් ඉන්නවා කියලා හිටියා කියලා ඔහු කියනවා. උස අඩි 5ක් වගේ වෙච්ච විශාල ඇස් තියෙන තැඹිලි පාට ඇඳුම් මැදගත්ත අලු පාට හමක් තියෙන ඒලියන්ස්ලා විදිහට තමයි ට්‍රැවිස් මේ ජීවීන් කොයි වගේද කියලා හඳුන්වන්නේ. ට්‍රැවිස් කියනවා ඔවුන් ඔහුව පරීක්ෂා කරනවා වගේ තේරුණා කියලා, මෙඩිකල් ටෙස්ට් එකක් වගේ. ට්‍රැවිස් බයට ඔවුන්ට පහර දෙනවා. ඒ පහර දීම හමුවේ එක ජීවියෙක් බිම ඇදගෙන වැටෙනවා. ඒත් එක්කම මේ ජීවීන් කොහොම හරි මෙයාට බය වෙලා කාමරෙන් එළියට යනවා. පස්සේ ට්‍රැවිස් නැගිටලා මේ යානේ ඇතුලේ හැමතැනම ඇවිදිනවා. ඒ ඇවිදිද්දී ට්‍රැවිස්ට හම්බ වෙනවා කාමරයක්. මේ කාමරේ දොරවල් 3ක් තියෙනවා. එක දොරක් ළඟ ඉන්නවා බොහොම හැඩි දැඩි මිනිස්සෙට සමාන ඒලියන් කෙනෙක් මාස්ක් එකක් දාගෙන එක දොරක් ගාව ඉන්නවා. ඔහු නිල් පාට ඇඳුමක් ඇඳලා සුදු කොණ්ඩයක් තියෙන පුද්ගලයෙක්. ඔහු ට්‍රැවිස්ව තව ස්ථානයකට රැගෙන යනවා. එතෙන්දිත් මේ වගේම මෙන්න මේ පස්සේ හම්බ වෙච්ච ජීවිය වගේ ජීවින් 3 දෙනෙක් ඉන්නවා. හැබැයි ඔවුන් හිටියේ මාස්ක් නැතුව. එක්කෙනෙක් ගෑනු කෙනෙක් වගේ කියලාත් ට්‍රැවිස් කියනවා. ඉතින් කොහොම හරි ට්‍රැවිස්ව මේ ජීවීන් එකතු වෙලා අල්ලලා තවත් මේසයක් මත දිගා කරනවා. ඉතින් ට්‍රැවිස් උත්සාහ කරනවා කොහොම හරි බේරෙන්න. හැබැයි ඔහුට බේරෙන්න වෙන්නේ නැහැ. මේ ජීවීන් ටික ට්‍රැවිස්ව අල්ලගෙන මේ මේසයක් මත දිගා කරවලා බ්‍රීදින් මාස්ක් එකක් දානවා. ඒත් එක්කම ආයිත් ට්‍රැවිස්ට සිහිය නැති වෙනවා. ඉතින් ඒක තමයි ඔහු මේ සිද්ධිය ගැන කියලා තියෙන්නේ. ඒත් එක්කම අවසානයේදී ඔහු අවදි වෙනවා වනාන්තරය ඇතුලෙන් බිම. ඒත් එක්කම අර කලින් UFO එකට වඩා පොඩ්ඩක් කුඩා UFO එකක් එතනින් ඉහළට යනවා ඔහු දකිනවා. ඉතින් ට්‍රැවිසුත් මේ සිද්ධියට පස්සේ ටෙලිග්‍රාෆ් ටෙස්ට් වලට යොමු වෙනවා. ඔහුත් මේ ටෙලිග්‍රාෆ් ටෙස්ට් කොහොම හරි සමත් වෙනවා. ඉතින් මේ නිවුස් එක ඇමරිකාව පුරාම වේගෙන් ව්‍යාප්ත වෙනවා. සමහරු කියනවා මේක බොරුවක් කියලා. ඒකට එක එක හේතුත් ඔවුන් ඉදිරිපත් කරනවා. කොහොම වුණත් මේ ට්‍රැවිස් වෝල්ටන් අදටත් කියනවා ඔහුට මේ වෙච්ච සිද්ධිය ඇත්තක් කියලා. කොහොම හරි ට්‍රැවිස් වෝල්ටන් මේ අත්දැකීම ගැන ලියලා The Walton Experience කියලා පොතක් පවා ලියනවා. ඒක නම පස්සේ වෙනස් වෙනවා Fire in the Sky කියලා. ඉතින් මේ සිද්ධියේ ජනප්‍රියත්වයත් එක්ක මේකෙන් ආభాෂය ලැබලා Fire in the Sky කියලා චිත්‍රපටයක් පවා පස්සේ නිර්මාණය වෙනවා. ඉතින් මේක තමයි කතාව. ඉතින් ඔයාලා මොකද හිතන්නේ මේ සිද්ධිය ගැන? UFOs ඇත්තටම තියෙනවද? ඒලියන්ස්ලා ඇත්තටම ඉන්නවද? පෘථුවිය ඇතුළෙම ඔවුන් අපිත් එක්කම ජීවත් වෙනවද? ඔයාලා මොකද හිතන්නේ? ඉතින් මේ කතාව ඉන්ට්‍රස්ටිං කියලා මම හිතනවා. වෙනදා වගේම ඔයාලගේ අදහස් යෝජනා පහලින් කමෙන්ට් කරන්න. ඊළඟට එන්න ඕනේ කියලා හිතන මාතෘකා තියෙනවා නම් ඒවත් පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු. සුබ දවසක්.